ඔයාගේ මූණේ හැම රැලි වැටලා තියෙන්නේ. ඩාර්ක් ස්පොට් පිග්මන්ටේෂන් ඇවිල්ලා ස්කින් එක ඩ්‍රයි වෙලා මූණට ඩල් ලුක් එකක් ඇවිල්ලා තියෙන්නේ. රුපියල් 250කින් මෙන්න මේ ෆේස් පැක් එක දාලා මූණේ තියෙන ප්‍රශ්න ටික නැති කරගමුද? එහෙනම් මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඉතින් ඔයා මගේ මේ වීඩියෝ එක බලන්න හදන්නේ මගේ channel එක subscribe කරන්න නැතුව නම් ඉක්මනට channel එක subscribe කරලම වීඩියෝ එක බලන්න. Hi ළමයි. Welcome back to my channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම හිරුනි. ඉතින් ඕන්න අදත් වීඩියෝ එකක් අරන් ආවේ ඔයාලව ලස්සන කරන වීඩියෝ එකක්. ඉතින් ළමයි අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේ අපි ටිකින් ටික වයසට යද්දී අපේ මූණේ තියෙන තරුණ බව නැති වෙලා අපේ ස්කින් එකේ තියෙන හෙල්ති ලුක් එක ටිකෙන් ටික නැති වෙලා යන එක. කියන්නේ අපි ටිකෙන් ටික වයසට යද්දී අපේ මූණේ හැම රැලි වැටෙනවා. එතකොට අපේ ස්කින් එක ඩ්‍රයි වෙනවා. ස්කින් එකේ පිග්මන්ටේෂන් එනවා, ඩාර්ක් ස්පොට් එනවා. එතකොට තරුණ බව නැති වෙලා යනවා. ඉතින් මේ ප්‍රශ්න අපි හැමෝටම තියෙනවානේ. ඉතින් අපිට පුළුවන් අපි ටිකින් ටික වයසට යද්දී අපේ මූණට වෙන මේ දේවල් අඩු කරගන්න ඇන්ටි ඒජින් ප්‍රොඩක්ට් යූස් කරන්න. මූලිකම දේ තමයි ළමයි අපි ටිකින් ටික වයසට යද්දී තමයි අපි අපේ ස්කින් එක ගැන ගොඩක්ම හිතන්න ඕනේ. ඒ වගේම අපි අනිවාර්යෙන්ම අපේ හෙල්ත් එක ගැනත් හිතන්න ඕනේ. හොඳට වතුර බොන්න ඕනේ, ප්‍රමාණවත් නිින්දක් ලබා ගන්න ඕනේ. ඒ වගේම හෙල්ති ෆුඩ්ස් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අපේ තරුණ බව රැකගෙන ඉස්සරහට යන්න. ඉතින් වයසට යන ප්‍රශ්න ළමයි අපි හැමෝටම තියෙනවානේ. ඒක අපි කාටවත් නවත්තන්න බෑනේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ අපි වයසට යද්දී අපේ හැමට වෙන මේ ප්‍රශ්නවලට හොඳ විසඳුමක් දෙන ඇන්ටි ඒජින් ෆේස් මාස්ක් එකක් ගැන. ඒ තමයි ළමයි Forever එකේ ඉන්න මෙන්න මේ ඇන්ටි ඒජින් ෆීල් ඔෆ් මාස්ක් එක. මේක තමයි ළමයි Forever brand එකේ එන Seaweed Anti-Aging Peel Off Mask එක. මේක ළමයි ඔයාලට ඕනෙම fancy shop එකකින් හරි, ලව එකකින් හරි, cosmetic shop එකකින් ගන්න පුළුවන්. මේකේ price එක 250යි. මුහුදු පැලෑටි සාරය, විටමින්, ඒ වගේම khනිජ ලවණ තමයි ළමයි මේකේ main ingredients විදිහට තියෙන්නේ. මේ ෆේස් මාස්ක් එකේ තියෙන මුහුදු පැලෑටි සාරයෙන් අපේ සමේ හානි වූ සෛල නැවතත් ප්‍රකෘතිමත් කරන්න උදව් වෙනවා. ඒ වගේම හැම රැලි වැටීම්, එල්ලා වැටීම් වළක්වා ගන්නත් මේ ෆේස් මාස්ක් එක ගොඩක් හොඳයි. හරි, අපි එනම් බලමු මේ ෆේස් මාස්ක් එක කොහොමද හරියටම යූස් කරන්න කියලා. මුලින්ම ළමයි ඔයාලා යූස් කරන ෆේස් වොෂ් එකකින් ඔයාලගේ මූණ හොඳට වොෂ් කරගන්න. හරි, අපි දැන් මේක try කරලා බලමු. මේක ළමයි මෙන්න මේ විදිහේ පවුඩර් එකක් විදිහට තමයි එන්නේ. මේකෙන් දැන් ඔයාලට ඔයාලගේ මූණට ඇතිවෙන තරමට ටිකක් මේකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපි මේ පවුඩර් එක මික්ස් කරගන්න ඕනේ මද උණුසුම් ජලයෙන්. මූණේ ඇප්ලයි කරන්න පුළුවන් පේස්ට් එකක් වගේ එන විදිහට මේක හදාගන්න ළමයි. අනිවාර්යෙන්ම මේකට ගන්න ඕනේ ළමයි මද උණුසුම් ජලය. පේස්ට් එක හදාගත්තම ළමයි මෙන්න මේ විදිහට තමයි එන්නේ. දැන් අපි මේක ඇප්ලයි කරගමු. මේ පේස්ට් එක ළමයි ඉක්මනට හයි වෙන්න බලනවා. ඉතින් ඔයාලා මේ පේස්ට් එක ඇඟිල්ලෙන් ඇප්ලයි කරනවාට වඩා මොකක් හරි බ්‍රෂ් එකකින් වගේ ඇප්ලයි කරනවා නම් ගොඩක් හොඳයි. මොකද ළමයි ඇඟිල්ලෙන් ඇද ඇප්ලයි කරද්දී අපේ ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. මාස්ක් එක ළමයි ඉක්මනට හයි වෙන්න බලන හින්දා අපිට බ්‍රෂ් එකකින් මේක ඉක්මනින්ම වගේ ඇප්ලයි කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ විදිහට ළමයි මුළු ෆේස් එකේම මේක ඇප්ලයි කරලා අපි විනාඩි 10ක් 15ක් විතර තියාගන්න ඕනේ මේක වේලෙනකම්. මේ ළමයි විනාඩි 15කට පස්සේ ඔයාලට පේනව නේද මේක හොඳටම වේලලා තියෙන්නේ. මේක වේලුනාම ළමයි
කතා කරන්න කටවත් අරගන්න බෑ. ඒ තරමටම මේක වේලනවා. දැන් බලමු අපි මේක කොහොමද වොෂ් කරන්නේ කියලා. මේක ෆීල් ඕෆ් මාක්ස් එකක් නිසා ඔයාලට ළමයි මේක හිමීට ගලවලා අයින් කරන්න පුළුවන්. ඒත් මම අද රිමූව් කරන්නේ එහෙම නෙමෙයි. මම මෙන්න මේ විදිහට ළමයි අයිස් කියුබ් එකක් අරන් මූණ රබ් කරගන්නවා. එතකොට නිකම්ම අර මාක්ස් එක දිය වෙනවා. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කියන්නේත් ළමයි අපේ ස්කින් එකේ තියෙන ගොඩක් ප්‍රශ්නවලට හොඳ විසඳුමක්. ඊට පස්සේ ළමයි අපිට පුළුවන් මෙන්න මේ විදිහට අතෙන් මේ මාක්ස් එක අයින් කරගන්න. අපි අර ස්ක්‍රබ් කරන විදිහට ළමයි මූණට ගොඩාක් තද කරන්නේ නැතුව මෙන්න මේ විදිහට මේක අයින් කරගන්න. මේ විදිහට ළමයි මූණට මසාජ් එකක් හම්බෙද්දී ඒක අපේ හමටත් හොඳයි. නිකම්ම මාක්ස් එක අයින් කරගන්නවට වඩා ළමයි මේ විදිහට මාක්ස් එක අයින් කරගද්දී අපේ ස්කින් එකට තවත් ගොඩක් හොඳයි. ඊට පස්සේ ළමයි ඔයාලා නෝමල් වොෂ් කරන විදිහට වොෂ් කරලා මේක අයින් කරගන්න. ඊට පස්සේ ළමයි ඉතින් ඔයාලට මේ පැක් එකේ වෙනස බලා ගන්න පුළුවන්. ස්කින් එකට මාරම ලයිට් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලටත් ඒ වෙනස බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අනිවාර්යයෙන්ම ටෝන කරගන්න. මොකද අපේ ඕපන් වෙච්ච පෝසස් ඔක්කොම අපි ඊළඟට ක්ලෝස් කරගන්න ඕනේ. මේක තමයි මම මේ දවස්වල යූස් කරන ටෝන එක. ඉතින් ළමයි ඔන්න ඔහොම තමයි අද වීඩියෝ එක. ඉතින් හැමදාමත් වගේ මම හැමදාම අරන් ඉන්නේ ඔයාලව ලස්සන කරන වීඩියෝ එකක්නේ. ඉතින් මං හිතනවා අද මං අරගෙන ආපු වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වටිනවා ඇති කියලා. ඔයාලා මේ ෆේස් මාස්ක් එක යූස් කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ වගේම ආදරෙන් මතක් කරනවා ඔයාලා මගේ මේ වීඩියෝ එක බැලුවේ මගේ channel එක subscribe කරන්න නැතුව නම් මගේ channel එකත් subscribe කරන්න. එතකොට මම තවත් ඔයාලව ලස්සන කරන වීඩියෝ එකක් අරන් ආවම ඔයාලට ඉක්මනට ඒක බලන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ මෙතනින් ඉවරයි. තවත් වීඩියෝ එකක් අරන් මම ඉක්මනින් එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.